කලින් වීඩියෝ එකෙන් අපි අපේ Node.js backend app එක සාර්ථකව ඩොකරයිස් කරා නේද? හැබැයි ඇත්තටම ප්‍රොජෙක්ට් එකක් සම්පූර්ණ වෙන්න නම් ඒකට ලස්සන front end එකකුයි back end එකකුයි data store කරන්න පුළුවන් database එකකුයි තියෙන්න ඕනේ. ඉතින් අපි මේ තුනම connect කරලා එකම එක full stack app එකක් එක command එකකින් run කරගන්නේ කොහොමද කියලා අද බලමු. ඒකට අපි use කරන්නේ Docker Compose කියන technique එක. අයිබෝවන් හැමෝටම හිරුණිස් කලව්ඩ්ලොග් චැනල් එකේ පස්වෙනි වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කරන්නේ software field එකේ වැඩිපුරම use වෙන 3-tier architecture එකක්. ඉතින් මේකේ system එකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි front end එක. front end එක කියන්නේ client පේන visual content එක. එහෙම නැත්නම් interface එක. දෙවෙනි එක තමයි back end එක. ඒ කියන්නේ මම කලින් වීඩියෝ එකේ හදපු back end Node.js API එක වගේ. ඊළඟට තුන්වෙනි එක තමයි database එක. ඒ කියන්නේ data store කරන තැන. මම මෙතනදී use කරන්නේ MongoDB NoSQL database එක. ඔයාලට SQL වගේ database උත් use කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේක කරනවා නම් අපිට containers තුනක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ front end එකටයි back end එකටයි database එකටයි containers තුනක් ඕනේ. ඉතින් මගේ කලින් වීඩියෝ එකේදී වගේ ඔයාලට පුළුවන් Docker file එකක් හදලා Docker file එක ඇතුලේ commands ටික ලියලා terminal එකක් open කරලා front end එකත් back end එක වගේම run කරගන්න. ඒ වගේම database එකට පුළුවන් ඔයාලට Docker image එක MongoDB image එක use කරලා ඔයාගේ container එක run කරගන්න. හැබැයි මෙන්න මේ Docker Compose එකෙන් කරන්නේ ඔයාගේ containers තුනම මෙන්න මේ Docker Compose file එක ඇතුලේ ලියලා වෙන වෙනම run කරගන්නවා වෙනුවට ඔයාලට පුළුවන් එකම එක command එකකින් run කරගන්න. අපි දැන් කතා කරමු Docker file එකයි Docker Compose file එකයි අතර තියෙන වෙනස. ඉතින් මම කලින් වීඩියෝ එකේදී කිව්වා Docker file එකක් විදිහට අපිට ගන්න පුළුවන් recipe එකක් කියලා. recipe එකක් කියන්නේ අපිට cake එකක් හදන්න ඕන කරන steps සහ ingredients අදාළ දෙයක්. ඒ කියන්නේ අපේ cake එක ingredients උයි steps උයි ටික අදාළ වුණාම cake එක හදලා ඉවරයි. එතකොට මේ Docker Compose file එක අපිට ගන්න පුළුවන් මෙනු ෆයිල් එකක්. එහෙම නැත්නම් වේටර් කෙනෙක් විදිහට අපිට අදාළ කේක් එකක් එහෙම නැත්නම් පීසා එකක් කොකා කෝලා එකක් අපිට මෙන්න මේ ටික සිලෙක්ට් කරලා අපේ ටේබල් එකට ගෙනත් දෙන්න කියලා. ඒ කියන්නේ අපේ ඉමේජස් ටික සිලෙක්ට් කරලා අපිට කියන්න පුළුවන් Docker එකට මෙන්න මේක එකපාර run කරලා දෙන්න කියලා. මේක තමයි Docker ෆයිල් එකයි Docker Compose ෆයිල් එකයි අතර වෙනස. අන්න ඒ හේතුව හින්දා අපිට Docker Compose ෆයිල් එක ඇතුලේ Docker steps ලියන්න බෑ. ඒ නිසා අපිට Docker ෆයිල් එකක් ඕනේ, Docker Compose ෆයිල් එකක් ඕනේ. මෙන්න මේ වැඩ දෙකම කරන්න. ඔයාලට හිතෙන්න පුළුවන් අපිට front end එකටයි back end එකටයි වෙන වෙනම Docker ෆයිල් ලියන්න නැතුව එක Docker ෆයිල් එකකින් මේ වැඩේ කරගන්න බැයිද කියලා. ඇත්තටම කිව්වොත් බෑ. මොකද Docker වල rule එකක් තියෙනවා one process per container කියලා. ඒ කියන්නේ එක container එකකට කරන්න පුළුවන් එක වැඩයි. මෙතනදී අපි React app එකට use කරන්නේ Nginx කියන server එක. ඊළඟට Node.js API එකට use කරන්නේ Node.js එක. එතකොට මේකෙදී environment දෙකක්. ඒ හින්දා අපේ image එකේ size එක වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා security risk එකක් වැඩි. ඒ කියන්නේ hack වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි. මේකට හේතුවක් විදිහට ඔයාලට කියන්න පුළුවන් production වලදී සාමාන්‍යයෙන් system එකට එන traffic එක ගොඩක් වැඩි. ඒ හින්දා අපි front end එකට containers දෙකකුයි back end වලට containers 5-6කුයි use කරනවා. මොකද එතකොට අපේ traffic එක අඩු කරගන්න පුළුවන්. මේ විදිහට අපි Docker files ලියාගත්තහම වෙන වෙනම අපිට පුළුවන් containers ප්‍රමාණය වැඩි කරගන්න. ඉතින් අපි මේක එකම Docker file එකේ ලියපුවම එක container එකනේ use වෙන්නේ. එතකොට අපිට මේක scale කරන්න ගොඩක් අමාරුයි. ඒ වගේම තව එකක් විදිහට ඔයාලට කියන්න පුළුවන් මේක reuse කරන්න පුළුවන් හැකියාව වැඩි. අපිට Node.js එක වෙනම run කරගන්න පුළුවන් AWS Azure වගේ virtual machines වල. ඉතින් මේක ගොඩක් usable වෙන වෙනම Docker files වල ලියාගත්තාම අපේ front end එකයි back end එකයි. හරි, අපි දැන් බලමු practically කොහොමද Docker Compose file එකක් හදාගන්නේ කියලා. මෙතනදී මම හදාගත්ත structure එක ඔයාලට පැහැදිලි කරන්නම්. මෙතන මම Node Express app එක විදිහට අරන් තියෙන back end එක. මේක තමයි මම use කරේ කලින් වීඩියෝ එකේ. මෙතන Docker file එක use කරනවා ඒ විදිහටම මම මෙතන
ඊළඟට ෆ්‍රන්ට් එන්ඩ් එක විදිහට මම හදාගෙන තියෙනවා React app එකක්. මේක React video project එකක් විදිහට හදාගත්තේ. ඔයාලා React video project එකක් හදාගන්න දන්නේ නැත්නම් මම ඒකේ documentation එකේ link එක video එකේ description එකෙන් දාලා තියන්නම්. ඊළඟට මම docker file එකකුත් හදාගත්තා. මෙතන docker file එක හදාගද්දි මම චූටි වෙනසක් කරා. ඒ තමයි මෙතන පොඩි technique එකක් use කරලා තියෙනවා. ඒක තමයි multi stage build ක්‍රමය. ඒකෙදී මම කරලා තියෙන්නේ මෙතන images දෙකක් use කරලා තියෙනවා base image එක විදිහට. ඒ කියන්නේ Node Alpine image එක use කරලා තියෙනවා image එක build වෙන්න. ඊළඟට image එක build වෙච්ච image එක run වෙන්න මම use කරන්නේ Nginx Alpine. මොකද්ද මේකෙන් කරන්නේ කියලා මම ඔයාලට පැහැදිලි කරොත් මෙතන ඔයාලා දන්නවා සාමාන්‍ය React video project එකක් run වෙනකොට ඒකේ disk කියලා folder එකක් ඒක run වෙන්න කලින් build stage එකේදී හැදෙනවා. ඇයි දන්නවද ඔයගොල්ලෝ මේ disk folder එක හැදෙන්නේ කියලා? disk folder එකෙන් හැදෙන එකෙන් කරන්නේ මෙතන අපේ සේරම code එක එයා convert කරනවා වෙනම HTML CSS JavaScript වලට. ඉතින් මේ code එක තමයි ඊට පස්සේ run වෙන්නේ. ඉතින් මෙතනත් අපි ඒක use කරලා පොඩි technique එකක් use කරනවා. ඒක තමයි මෙතන Node Alpine image එක use කරලා අපි image එක build කරගන්නවා. ඊට පස්සේ අර disk folder එක use කරලා Nginx Alpine image එක use කරනවා. මෙතන ඒ disk folder එකේ save වෙන files ටික අපි copy කරනවා Nginx server එකේ අර HTML files views වෙන path එකට. ඊට පස්සේ අපි Nginx server එකේ port 80 port එකකින් මේක start කරනවා. Nginx Alpine image එක ඇයි අපි use කරන්නේ Node Alpine image එක use කරන්නේ නැතු මම ඔයාලට කලිනුත් පැහැදිලි කරා Nginx Alpine කියන්නේ හරිම simple ඒ වගේම චූටි small size එකක් තියෙන image එකක්. ඒක හරිම speed. එතකොට මේ Node Alpine image එකට වඩා Nginx Alpine image එක අපි use කරපුවාම අපේ front end app එක අපිට speed විදිහට run කරගන්න පුළුවන්. අපි දැන් Docker Compose file එක හදාගන්න යන්නේ. මේ Docker Compose file එකෙන් කරන්නේ සම්පූර්ණ system එකම run කරනවා වගේ වැඩක්. ඉතින් අපි මේ Docker Compose file එක හදාගද්දි මේ Node backend එකයි React app එකයි දෙකටම එළියෙන් තමයි මෙන්න මේ file එක හදාගන්න ඕනේ. file එකේ name එක විදිහට දෙන්නේ docker compose.yaml කියලා. මේකෙදි මුලින්ම services කියලා type කරගන්න ඕනේ. පළවෙනි service එක විදිහට මම දෙන්නේ MongoDB කියලා. ඊළඟට අපි image එක use කරන්න ඕනේ. image එක විදිහට මම use කරන්නේ Mongo 7.0 කියලා. ඊළඟට container name එක මම දෙනවා MongoDB කියලා. ඊළඟට මම දෙනවා මේකේ environment ටික. ඒ කියන්නේ environment variables විදිහට අපි දෙන්නේ අන්න ඒ වගේ. එතකොට මේකේ MongoDB username එක password එක දෙනවා. ඊළඟට MongoDB use කරන database එක. ඊළඟට මේකේ අපි use කරන port එක දෙන්න ඕනේ. port එක ඔයාලා දන්නවනේ MongoDB වල සාමාන්‍ය use වෙන port එක 27.17. ඊළඟට අපි දෙන්න ඕනේ volumes වල. volume එක මම දෙනවා මෙතන. එහෙම ඊළඟට මම health check එකක් දෙනවා. health check එකේ මම මේ interval කියන එක අයින් කරනවා. මොකද interval එකක් ඕනේ නැති නිසා. ඊළඟට time out එක දෙනවා 20 seconds. retries දෙනවා 10 කියලා count එක. මෙහෙම තමයි පළවෙනි service එක. කියන්නේ MongoDB කියන service එක හදාගන්නේ. හරි. අපි දැන් පළවෙනි service එක ලියාගත්තනේ MongoDB කියලා. ඊළඟ service එක තමයි අපි ලියා ගන්න ඕනේ backend service එක. backend service එක. මේ service එක අපි ලියාගද්දි අරකට වඩා පොඩ්ඩක් වෙනස් command එකක් තියෙනවා. ඒක තමයි build එක. කියන්නේ අපි මේක build වෙන්න ඕනේ මොන folder එකකින්ද කියලා තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ folder එක අපේ නම දීලා තියෙන්නේ Node Express app කියලානේ. ඊළඟට container name එක විදිහට මම මෙතන backend කියලා use කරනවා. Mongo URL එක විදිහට මේක use කරනවා. ඊළඟට port එක මම use කරන්නේ
3000 පෝට් එක මේක කන්ටේනර් එකේ පෝට් එක. ඊළඟට මම මෙතන දෙනවා depends on කියලා. depends on කියන්නේ මෙතන MongoDB එක මත backend එක depend වෙනවා කියලා. ඊළඟට මම environment එකේ දෙන්න Mongo URL එක. ඒ වගේම මම මෙතන දෙනවා අපිට මේකේ environment එක දෙන්න පුළුවන් node env කියලා production හරි production කරනවා නම් production එක නැත්නම් development නම් development කියලා. මෙන්න මෙහෙම තමයි අපේ backend API එකේ service එක අපි ගහගන්නේ. හරි, දැන් අපි services දෙකක් ලියාගත්තනේ. MongoDB එකයි backend එකයි. ඊළඟට අපිට ලියා ගන්න තියෙන්නේ front end එකේ service එක. මම ලියා ගන්නවා front end කියලා. මේකෙත් build කියලා දෙන්න ඕනේ. මොකද අපේ file path එක තියෙනවනේ. folder path එක අපි මෙතන දීලා තියෙන්නේ React app කියලා. ඊළඟට container name එක front end කියලා මම use කරනවා. මම මෙතන port එක විදිහට මගේ computer එකේ run වෙන්න ඕන port එක 3001 දෙන්නම්. container එක ඇතුලේ port එක 80 දෙන්නම්. ඊළඟට depends on දෙන්න ඕනේ backend එක condition එක විදිහට දෙන්න ඕනේ service started. ඒ කියන්නේ මෙතන backend එක run වුණොත් විතරයි මෙන්න මේ front end කියන container එක run වෙන්නේ. ඊළඟට අපි අන්තිමට මේක ලියා ගන්න ඕන volume කියලා එකක්. ඒ කියන්නේ MongoDB data ටික save වෙන්න ඕන තැන ඒක අපි ලියාගන්නේ driver local කියලා. ඊළඟට networks කියලා ලියාගෙන network එක දෙන්න ඕනේ අපේ මේ සේරම containers ටික run වෙන්න ඕනේ network එක. හරි. දැන් අපේ සම්පූර්ණ Docker Compose file එකම ලියලා ඉවරයි. ඉතින් අපිට දැන් බලන්න ඕනේ මෙන්න මේ containers හදාගත්ත තුනම මේ containers තුනම එකපාර කොහොමද run කරගන්නේ කියලා. මේකදී මම අලුත් terminal එකක් open කරනවා. terminal එකේ මෙන්න මේ command එක ගහ ගන්නවා. Docker Compose කියලා ඊළඟට up කියලා ගහලා ඊළඟට ස්පේස් එකක් තියලා build කියලා ගහනවා. දැන් ඔයාලට පේනවා ඇති මගේ Mongo image එක pull වෙනවා. ඔයාලට දැන් පේනවා ඇති මගේ containers තුනම run වෙලා තියෙන්නේ. හැබැයි මේ command එක ඔයාලට වැඩ කරන්නේ නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න Docker desktop එක open වෙලාද කියලා. මේ command එක වැඩ කරන්නේ Docker desktop app එක අනිවාර්යයෙන්ම open වෙලා තියෙන්න ඕනේ. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේ Docker desktop එකේ අපි හදපු containers ටික පෙන්නනවා. මෙතන MongoDB backend front end කියලා පෙන්නනවා. මෙතන ports ටික පෙන්නනවා. කොහොමද මේක display කරන්නේ කියලා. මෙහෙම ඔයාලගේ පෙන්නනවා නම් මෙතන containers ටික සාර්ථකව ඔයාලා හදාගෙන ඉවරයි. දැන් ඔයාගේ browser එකක් open කරලා localhost 3000 කියලා type කරන්න. ඒ කියන්නේ අපේ backend එක සාර්ථකව run වෙනව නේද? අපි බලමු අපේ අනිත් API වලිනුත් හරියට data ටික එනවද කියලා. ඔයාලට පේනවනේ data ටික හරියට එනවා. කියන්නේ අපේ backend container එක හරියට run වෙනවා කියන එක. හරි. දැන් අපි බලමු අපේ front end container එක හරියට run වෙනවද කියලා. ඔව්, අපි හදාගත්ත interface එකත් ලස්සනට run වෙනවා. හරි. අපි දැන් අපේ සම්පූර්ණ full stack app එකම එක command එකකින් run කරා නේද? ඒ කියන්නේ අපේ Docker Compose file එක හරියටම මේකෙදි වැඩ කරා. ඔයාලට මේකට උදාහරණයක් විදිහට මම මේක දෙන්න. මගේම නම. දැන් පේනව නේද? මගේ front end එක සාර්ථක වැඩ කරනවා. ඒ කියන්නේ අපිට Docker Compose කියන එකම එක ෆයිල් එකකින් පුළුවන් අපේ front end එක, back end එක, අපේ DB එක
ඒ සේරම කන්ටේනස් 3ක දාලා රන් කරගන්න. ඉතින් අද වීඩියෝ එකින් ඔයාලා ඉගෙන ගත්තා සම්පූර්ණ ෆුල් ස්ටැක් ඇප් එකම එක කමාන්ඩ් එකකින් කොහොමද රන් කරගන්නේ කියලා. ඉතින් ඔයාලගේ කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකක් වුණත් ඒ වගේම ක්ලයන්ට් කෙනෙක්ට ඔයාලා සොෆ්ට්වෙයාර් එකක් දෙන්න හදද්දී වුණත් ඔයාලට Docker Compose පාවිච්චි කරන්න මේ විදිහට පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා ගොඩක් වැදගත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. Hirunis Cloud Log එක subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරලාම යන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් මේ images ටික cloud එකට, ඒ කියන්නේ Docker Hub එකට දාන්න හැටි බලමු.